පණිවිඩයක් දෙන්න. මොකද හේතුව දැන් දවසින් දවස කොවිඩ් රෝගය සහ අනෙකුත් මේ වසංගත රෝග වැඩිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් අපි සමාජයේ හැම කෙනෙක්ම ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි. මොකද හේතුව අපි වගේම අනිත් අයත් අපි ආරක්ෂා කරන්න ඕනි. ඔයාලා එළියට යනකොට නිතරම මාස්ක් එකක් පළඳින්න පුරුදු වෙමු. අපි ඒ වගේම නිතර අත් සෝදා ගන්න, සැනිටයිස් එකක් භාවිතා කරන්න. සල්ලි නිතර අල්ලන කෙනෙක් නම් අපි නිතර අත් පිරිසිදුව තියාගන්න. ඒ වගේම ගොඩාක් මම ප්‍රාර්ථනා කරනවා අපේ රටේ සහ මේ ලෝකයේ සිටින සියලුම ජනතාව කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙලා සහ සියලුම රෝග වලින් ආරක්ෂා වෙලා නිරෝගීව ඉන්න ලැබේවා කියලා. මොකද හේතුව එක අතකින් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි මිනිස් විදියට ගොඩාක් වැරදි අපි අතින් සිද්ධ වෙනවා. මොකද හේතුව මේ සබදාමට ඒ කියන්නේ සල්ලි පස්සේ දුවන මිනිස්සු එහෙම වැඩි වෙලා තියෙනවානේ. ඉතින් එයාලට සල්ලි හොයන්න ගියාම එයාලා හිතන්නේ පරිසරය ගැන, ඒ දේවල් ගැන හිතන්නේ නෑනේ. ඉතින් මම ඒකට එයාලට කිසිම කෙනෙකුට වැරද්දක් කියන්නේ නෑ. මොකද හේතුව එයාලගේ ආර්ථිකත්වයත් එක්ක එයාලා ඒ විදිහට හැඩගැහිලා ඉන්න පුළුවන්. ඒ වුණාට අපි මේ පරිසරයට, අපේ මේ ලෝකෙ සිද්ධ වෙන අපරාධවලට මේ සබදාමේ දෙවියෝ දෙන මිනිසුන්ට මේ දේ කරාම මේ දේ වෙනවා කියලා, මේ වගේ දේවල් වෙනවා කියලා, සබදාමට මේ දේවල් කරන්න පුළුවන් කියලා අපිට දෙන පණිවිඩයක් සහ දෙන දඬුවමක් විදියට තමයි මම මේ වසංගත රෝග කොවිඩ් රෝගය දකින්නේ. අනික මේ පරිසරයේ දූෂණය වෙලා තියෙන තරමට. ඉතින් ඒක නිසා තමයි මේ දේවල් අපිට ලැබෙන්නේ. හැබැයි බුදුදහමට අනුව සහ තමුන් අදහන ආගමට අනුව ධර්මානුකූලව ජීවත් වෙන කෙනා මම හිතනවා මේ රෝග වලින් සහ ස්වභාවික විපත් වලින් ගොඩක් ආරක්ෂා වෙනවා. මොකද ගොඩක් අයට තේරුම් ගන්න හැකියාව නැති වුණාට මේ විශ්වයේ ලොකු බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් බොහොම ටික දෙනාටයි. ඒකට බුද්ධියක් සහ ධර්මයේ පිළිබඳව ලොකු දැනුමක් ඕනේ. මොකද මම දැකලා තියෙන දෙයක් තමයි අපි වැරද්දක් කළොත් අනිවාර්යයෙන්ම ඒකට දෙගුණ තෙගුණ වෙලා දඬුවම අපිට එනවා. අපි කෙනෙක්ගේ හිත රිද්දෙව්වොත් වචනකින් අපිට ඒක 10 ගුණයක් වෙලා අපේ හිත රිදෙනවා. ඉතින් මම මේ පණිවිඩ ටික සේරම දෙන්න තමයි ඔයාලට මේ වගේ වීඩියෝ එකක් දැම්මේ. කමන්නේ හොඳින් ජීවත් වෙන කෙනා සහ සාධාරණව ජීවත් වෙන කෙනා ධර්මයේ
ධර්මයේ දකින කෙනා ධර්මයේ විසින්ම දකි. ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ ඉදිරි කාලයේදී. හරි. මං ගිහිල්ලා එන්නම් එහෙනම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. යහපතක්ම වේවා. මම මේ දැනුත් මගේ වැඩට යන ගමන් හරි අපි ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි. බොහොම ස්තුතියි මගේ මේ කතාව අහගෙන හිටියට.